අපේ සමාජයේ සම්බන්ධතාවල පොඩි තියෙනවා මේ වැඩවසම් ගතියක්. ඒ සම්බන්ධය ඇතුලේ ළමයි හයරාකි එකක් තියෙනවා. ගුරුවරයා ගොඩක් උඩ ඉන්නේ. ශිෂ්‍යයා යට ඉන්නේ. එතකොට ගුරුවරයාට ගරු කරන්න ඕන ශිෂ්‍යයා. ගුරුවරයාට ද්‍රෝහි වෙන්න එපා. ගුරුවරයාට ද්‍රෝහි වුණොත් එහෙම ශිෂ්‍යයාටත් වෙන්නේ විශාල විනාශයක්. එතකොට මේ ගුත්තිල ජාතකය දේශනා කරන්නෙම මොකටද? ගුරුවරයාට ද්‍රෝහි වීමේ විපාක පෙන්වන්න. ටිකක් විවේචනාත්මක තැනකින් ප්‍රශ්නයක් මම අරගත්තා මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව පිළිබඳව. ඒක තමයි මේකේ වැදගත්ම දේ ඇත්තටම. වෙන දේවල් වලට වඩා. ගුත්තිල කාව්‍ය අපි අධ්‍යයනය කිරීමෙන් අපිට ගත යුතු වැදගත්ම දේ තමයි මෙන්න මේ කෑල්ල. මේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව අරබයා විවේචනාත්මක දෘෂ්ටියක් යොමු කරන. අපි ගුත්තිලයත් ඔක්කොම පැත්තකින් තියමුකෝ. මෙන්න මේ කෑල්ල තේරුම් අරගමුකෝ. මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව පිළිබඳව තියෙන සාම්ප්‍රදායික තත්ත්වය මොකක්ද මං අහන්නේ? සාම්ප්‍රදායිකව තියෙන ගුරු ශිෂ්‍ය සම්බන්ධය කොයි වගේ තැනකද? එහෙනම් සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධය කියලා එකක් තියෙනවා කියන එකෙන්ම අපිට අදහස් කරනවා මොඩර්න් එකකුත් තියෙනවා කියලා. සාම්ප්‍රදායිකට වඩා වෙනස් එකකුත් තියෙන්න බෑ. එහෙනම් සාම්ප්‍රදායික එක ගැන අපි මෙහෙම විවේචනාත්මකව කතා කරන්න නම් ඊට වඩා හොඳ එකක්. මං හරි එක දැන් නැහැ. ඒත් අපේ ඔළුවේ හරි තියෙන්න බෑ. මෙහෙම තිබුණා නම් හොඳයි කියලා එකක්. පරිකල්පනීය එකක්. මතක තියාගන්න මෙන්න මේ අපේ සමාජයේ සම්බන්ධතාවල පොඩි තියෙනවා මේ වැඩවසම් ගතියක්. වැඩවසම් ගතියක් කියලා කියන්නේ ඔක්කොම සමාන නෑ. හයරාකියල්. ඒ කියන්නේ දූරාවලී ගතයි. දූරාවලී ගත කියලා කියන්නේ බලය තියෙන්නේ පිරමීඩාකාරව. ඒ කියන්නේ උඩ බලය තියෙන කෙනෙක් ඉන්නවා ඊට පස්සේ යටට බලය අඩු වෙගෙන යනවා. ආනන්ද කුමාරස්වාමී සිංහල බෞද්ධ බල පිරමීඩය කියලා එකක් නිර්මාණය කරනවා. ඒ සිංහල බෞද්ධ බල පිරමීඩේ මම මේක කියලාත් ඇති ඔයගලන්ට මෙහෙම උඩම ඉන්නේ බුදුන්. ඊට පස්සේ බුද්ධගෙන් පස්සේ මෙතන ඊට පස්සේ ඉන්නවා සතරවරන් දෙවිවරු. විරුඩ විරුපාක්ෂ දුතරාෂ්ට්‍ර වෛශ්‍රවණ. ඊට පස්සේ ඉන්නවා 33 කෝටියක් දෙවිවරු. 33 කෝටියක් දෙවිවරුන් පස්සේ ප්‍රාදේශීය දෙවිවරු ඉන්නවා. ගලේ දේවාලේ එහෙම ඉන්නේ. ඌනියන් දෙවියෝ අනම්මන. ඊට පස්සේ ඉන්නවා යක්කු. ඊට පස්සේ ඉන්නවා පෙරේතයෝ. යටම තමයි මිනිස්සුયો සෙට් එකේ ඉන්නේ. ඒ කියන්නේ මේ උඩ ඉන්නේ ඔක්කොටම පුළුවන් මිනිස්සුන්ට බලපෑම් කරන්න. නේ? പ്രേත දෝෂයක්. ඒ කියන්නේ പ്രേත දෝෂයක් කියලා කියන්නේ පෙරේතයන්ට පුළුවන් මිනිස්සුන්ට බලපෑම් කරන්න. පල්ලේ ඉන්න මිනිස්සුયો බලන්නකො මේ බල පිරමීඩේ හැදිලා තියෙන විදිය. උඩම ඉන්නේ බුද්ධ. ඊට පස්සේ සතරවරන් දෙව් මහරජා. 33 කෝටියක් දෙවරු. ප්‍රාදේශීය දෙවරු. යක්කු, පෙරේතයෝ, අන්තිමට මිනිස්සුયો. හයරාකි කියලා කියන්නේ මේ හයරාකි එකක් තියෙනවා කියලා සමාජයක. හයරාකි එකක් තියෙනවා කියලා කියන්නේ දූරාවලියක් තියෙනවා. තේනද? ද මොඩර්න් සොසයිටි වල තියෙන තත්ත්වය මොකක්ද? නූතන සමාජයේ තියෙන සොසයිටි වල තියෙන තත්ත්වය මොකක්ද? අපි ඔක්කොම එකයි. මම සර් කියලා පොර වෙන්න බෑ. සර් කියලා මම මෙතන සර් කියලා මම ලොකු සීන් එකක් තියාගන්න බෑ. මමත් ඕගොල්ලන්ගේ මට්ටමේ තමයි. ඕගොල්ලන්ට මට නම කියලා කතා කරන්න පුළුවන් වෙන්න. තේරෙනවද? මේ මොඩර්න් ඔෆිස් එකකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් මම දන්නවා එහෙම ඔෆිස් තාම දැන් තියෙනවා සාමාන්‍යයෙන්. කොළඹ එහෙම සමහර ඔෆිස් වල ලොක්කට කතා කරන්නේ මිස්ටර් ඒ බන්දුල නම් මිස්ටර් බන්දුල හරි මොකක් හරි මිස්ටර් සමරසිංහ හරි මොකක් හරි අර අන්න එහෙම කතා කරනවා මිස සර් කියලා මේ දෙකට නැමිලා වැඳලා එහෙම සීන් එකක් නැහැ. එහෙම ඉවරයි පුතා දැන්. මතක තියාගන්න. එහෙම හයරාකි නැහැ. හයරාකි හදන්නත් එපා. හදලා තිනවනම් ගණන් ගන්නත් එපා. ගුරු ශිෂ්‍ය සම්බන්ධයේදී හැමතිස්සෙම ළමයි මේ ගුරුවරයාව ඉක්මවා යන්න ශිෂ්‍යයාට බෑ කියලා කල්තියා රෙඩිමේඩ් අදහසක් අපේ ඔළුවට දාලා තියෙනවා. ගුරුවරයාට ගරු කරන්න ඕනේ, ගුරුවරයාට වඳින්න ඕනේ, ගුරුවරයාට එරෙහි වෙන්න බෑ, මේ ගුරුවරයා ඉක්මවා යන්න බෑ. එහෙම අපේ පැරණි සමාජයේ මේක බරපතලයි. ඒක ශාසනික සංස්ථාව ඇතුලේ ඊට වඩා බරපතලයි. ඒ සම්බන්ධය ඇතුලේ ළමයි හයරාකි එකක් තියෙනවා. ගුරුවරයා ගොඩක් උඩ ඉන්නේ. ශිෂ්‍යයා යට ඉන්නේ. එතකොට ගුරුවරයාට ගරු කරන්න ඕන ශිෂ්‍යයා. ගුරුවරයාට වඳින්න ඕන ශිෂ්‍යයා. ගුරුවරයා කියන දේ අහන්න ඕන ශිෂ්‍යයා. ගුරුවරයාට එකඟ වෙන්න ඕන. ගුරුවරයා අතික්‍රමණය කරන්න බෑ. හැමතිස්සෙම ගුරුවරයාට යට වෙලා ඉන්න ඕන. මොනවා වුණත් ගුරුවරයානේ කියන එකේ තමයි. මෙන්න මේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධය නිසා ඇතිවෙන ගැටලුව තමයි ළමයි දැන් විශ්වවිද්‍යාලවල එහෙම තදටම තියෙනවා. විශ්වවිද්‍යාලවල තේරෙනවා නම් ළමයි ඔකේ තියෙන භයානකකම තමයි ගුරුවරයාට වඩා ශිෂ්‍යයා දක්ෂයි කියලා පේන්න ගත්ත ගම කපලා දානවා ළමයි. කපලම දානවා ළමයි. තියාගන්නෙම නෑ යා. ඩිපාර්ට්මන්ට්ස් වලම තියාගන්නේ නෑ. ගුරුවරයාට තේරෙනවා නම් මේ ශිෂ්‍යයා මට අනුගතයි. මං කියන දේ විදිහට ඉඳි. මෙයා වැඩි නිකන් ඕනෑමට වඩා මේ විෂය ඇතුළේ නිකන් කරණම් ගහන්න යන්නේ නෑ. එයා ඔය මට්ටමේම ඉඳි හැමදාම. එතකොට අපිට පුළුවන් අපේ වැඩේ කරගෙන හද නැතුව ඉන්න. අන්න එහෙම ළමයි තමයි ගන්න විශ්වවිද්‍යාලවලට. ඩිපාර්ට්මන්ට්ස් වලට ගන්නේ ලෙක්චරර්ස්ලා විදිහට. ගුරුවරයාව අතික්‍රමණය කරන එක භයානකයි. ද්‍රෝහියෙක් වෙන්න පුළුවන්. ගුරුවරයාට විරුද්ධ වෙන්න පුළුවන්. ගුරුවරයා අතික්‍රමණය කරන්න පුළුවන්. ගුරුවරයාට වඩා දක්ෂයෙක් වෙන්න පුළුවන්. ගුරුවරයාට වඩා දක්ෂයෙක් වෙන්න හදන ශිෂ්‍යයාට හැමතිස්සෙම ගුරුවරයාගේ ඊර්ෂ්‍යාවට බඳුන් වෙනවා. මට වඩා
එයාට කොහොමද? දැන් මම අවුරුදු ගාණක් අවුරුදු 20ක් විතර උගන්වන්න තියෙන්නේ මම දැන්. මාව අතික්‍රමණය කරගෙන ගිහිල්ලා විශ්වවිද්‍යාල මට්ටම් වල විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය ධූරය දක්වා දැන් එමින් ඉන්න අපේ ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්නවා විශාල ප්‍රමාණයක්. හැම විශ්වවිද්‍යාලෙම සිංහල අධ්‍යයනාංශයේ මගේ ශිෂ්‍යෙක් ඉන්නවා ලෙක්චර් කෙනෙක්. තව ටික දවසකින් ඒගොල්ලෝ ප්‍රොෆෙසර්ස්ලා බවට පත් වෙනවා. PhD කරගත්තා ප්‍රොෆෙසර්. දැන් මම සන්තෝෂෙන්නේ මේ කියන්නේ. හරි ආසාවෙන් සහ ආදරෙන්නේ මම ඒක කියන්නේ. ඇයි ඒ මම කඩාගෙන තියෙනවා මගේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව අපි ගුරුවරයෙක් විදිහට මම ඒක කඩාගෙන තියෙනවා. එහෙම එකක් තියෙන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. මං කියනවා මේ අනේ මේ හැම දැක්ක තැන විදිහින් මම අඳින්න එපා මේක මොන මගුලක්ද කියලා මම බයිනවා මං සමහරකට මේ. මං ඊට වඩා ආසයි මාව දැක්කපුවාම ඇවිල්ලා හක් කරනවට. අපේ සමාජය අර තාම ඉන්නේ මේ ගුරුවරයාට බය ගුරුවරයාට ගැති. ඇයි ඒක හදලා තියෙන්නේ තමයි ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ශිෂ්‍යෝමක් කරන්න. ගුරුවරයානේ දැනගන්න ඕනේ කඩන්න. ගුරුවරයානේ මේ බැම්මේ තියෙන අර ව්‍යාජ බොරු කැලටි ගලවලා දාන්න එපා. දියුණු මොඩර්න් සමාජවල එහෙම මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර එහෙම ප්‍රශ්න නැහැ. ගුරුවරයා කියන්නේ දැනුම නිෂ්පාදනය කරන කෙනෙක් නේ ළමයි. නේද? එතකොට සාම්ප්‍රදායික දැනුමක් තියෙනවා. ඒ සාම්ප්‍රදායික දැනුම ප්‍රතිනිෂ්පාදනය කරමින් ශිෂ්‍යයන්ට දෙනවා. එතකොට ශිෂ්‍යයා මොකද කරන්න ඕනේ? ශිෂ්‍යෝ මේ දැනුම අරගෙන අපි දන්නවා විභාග පාස් වෙනවා අනම්මනම් කරලා උඩට යනවා. හැබැයි ළමයි දැනුම කියන එක සංවර්ධනය වෙන්නේ කොහොමද? ශිෂ්‍යෝ විසින් මේක සංවර්ධනය කරන්න ඕනේ. මම කියන අදහසේ ඉඳලා හරියන්නේ නැහැ. මම කියන අදහසයි ඔබේ දැනුමයි දෙක එකට එකතු වෙලා මේක වැඩි වෙන්න ඕන. තේරෙනවද කියන එක? මේක ඉස්සරහට යන්න ඕන. එතකොටයි දැනුම කියන එක නිෂ්පාදනය වෙන්නේ. අලුත් දැනුමක් නිෂ්පාදනය වෙන්නේ. නැත්තම් මෙතනමයි. අපේ සර් මගේ සර් මට උගන්වපු එක මම මෙහෙමම කියා ඉන්නවා. මම ඕගොල්ලන්ට කියපු එක ඕගොල්ලොත් එහෙම කියා ඉන්නවා. දැනුම හැමදාම එක වගේ. එහෙම වෙන්න බෑනේ. දැන් ගිය සතියේ මගේ ගුරුවරයා මගේ පන්තියට ආවා. කුරුණෑකල් පන්තියට ආවා මගේ සර්. මම මේ පන්තියට එන්න කිව්වා සර්ට. දැන් සර් රිටයර් වෙලා ඉන්නේ. විශ්‍රාමිකව ඉන්නේ. ප්‍රේමදාස රණසිංහ කියන සර් මගේ සිංහල සර් A level සිංහල සර් කැම්පස් එකේ ඉතින් ගොඩක් ගුරුවරු හම්බ වුණා මට. නමුත් අර ගුරුවරයාට මම ගරු කරනවානේ මගේ A level කරන කාලේ ගුරුවරයා නිසා. සර්ගේ උගන්වීම් දේ මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන එයා ඉන්න තැනින් මම මගේ දැනුම තව වැඩි කරගත්තා. එයා දකින්න දේවල් වෙන විදිහට දකින්න මම පුරුදු වුණා. මම මේ කියන්නගේ මේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව පිළිබඳව තියෙන බරපතල අදහසක් ගේන එකක් තමයි ළමයි මේ ගුත්තිල කාව්‍ය. මොකද ගුත්තිල කාව්‍ය රචනා කරන වැත්තෑවේ හාමුදුරුවෝගේ ගුරුවරයා තමයි තොටගොම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. එතන පොඩි ප්‍රවාදයක් තියෙනවා. තොටගොම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ටත් වඩා වැත්තෑවේ හාමුදුරුවෝ දක්ෂයෙක් වීම හින්දා මේ වැත්තෑවේ හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වුණාලු. පලනෝ කියා පලා බෙදන්න පටන් ගත්තලු. පලයන් කියන්නේ නැතුව පලා බෙදනවා. ඒ කියන්නේ අර යන්න කියන්නේ නැතුව වෙන විදිහකට ඉඟි කරනවා පලයන් කියලා. ඒකනේ පලනෝ කියා පලා බෙදනවා කියලා කියන්නේ. තේරෙනවද? පලනෝ කියා පලා බෙදනවා කියලා කියන්නේ හත් පොලකට බත් පිඟානේ හත් පොලකට පලාම බෙදුවලු. ඒකයි කියන්නේ පලනෝ කියා පලා බෙදනවා කියලා. අන්න ඒ වගේ වැත්තෑවේ හාමුදුරුවන්ට ඇති වෙච්ච මේ කෙනෙහිලිකම් දරා ගන්න බැරුව වැත්තෑවේ හාමුදුරුවෝ තීරණය කරනවා අතහැර දාලා යන්න, ඩිස්ටොප් කරන්න. ඒ කියන්නේ උපැවිදි වෙන්න. ශාසනය අතාරින්න. ඒ තමන්ගේ ගුරුවරයාගේ ඊර්ෂ්‍යාවට බඳුන් වෙමින් ඉන්න එකේ තේරුමක් නැහැනේ. ඒ නිසා එතකොට මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියලා කියන්නමයි ලේසිපාසු පඬිතෙක් නෙවෙයිනේ. ෂඩ් භාෂා පරමේශ්වර. භාෂා හයක් පුළුවන්. පාලි, සංස්කෘත, ප්‍රාකෘත, පෛශාචී, ශෞරසේනී, අපබ්‍රංශ. භාෂා හයක් පුළුවන්. පොත් කොච්චර ලියලා තියෙනවද? ගද්‍ය පද්‍ය දෙකම පුළුවන්, ව්‍යාකරණත් පුළුවන්. රයිට්. එතකොට මෙහෙම චරිතයක් තමයි තොටගොම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. ඒතර තොටගොම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වගේ පඬිත හාමුදුරුවෝ නමකගේ ඊර්ෂ්‍යාවට බඳුන් වෙනා වැත්තෑවේ හාමුදුරුවෝ ගාව මොනතරම් සකසුනම් ප්‍රතිභාවක් තියෙන්නේ නැද්ද? ඒම ප්‍රතිභා සම්පන්න හිමිනමක තමයි වැත්තෑවේ හාමුදුරුවෝ. ඒතර වැත්තෑවේ හාමුදුරුවෝ කල්පනා කරනවා මම යනවා. මේක ඉන්නේ නැහැ. මම මොකටද මගේ ගුරු හාමුදුරුවෝගේ ඊර්ෂ්‍යාවට බඳුන් වෙමින් ඉන්නේ. හැබැයි යන්න කලින් එයාට කියන්න ඕන වුණා දෙයක්. මොකද්ද? මම ගුරුවරයාට ද්‍රෝහි වෙන්නේ නැහැ. මොකද මම දන්නවා ගුරුවරයාට ද්‍රෝහි වීමේ විපාකය. ගුරුවරයාට ද්‍රෝහි වීමේ විපාකය පිළිබඳ ලියවිලා තියෙන ජාතක කතාවක් තියෙනවා ජාතක පොතේ. මොකක්ද ඒ ජාතක කතාව? ගුත්තිල ජාතකය. එතකොට මේ ගුත්තිල ජාතකය දේශනා කරන්නෙම මොකටද? ගුරුවරයාට ද්‍රෝහි වීමේ විපාක පෙන්වන්න. ගුරුවරයාට ද්‍රෝහි වෙන්න එපා. ගුරුවරයාට ද්‍රෝහි වුණොත් එහෙම ශිෂ්‍යයාට අත් වෙන විශාල විනාශයක්. වැත්තෑවේ හාමුදුරන්ට ඕන උනේ මොකක්ද? රාහුල හාමුදුරන්ට කියන්න, තමන්ගේ ගුරුවරයාට කියන්න. මම එම ඔබ වහන්සේට ද්‍රෝහි වෙන්නේ නැහැ. මොකද මම දන්නවා ගුරුවරයාට ද්‍රෝහි වීමේ විපාකය. ගුත්තිල ජාතකය මතක් කරලා පෙන්වන්න දෙන්නේ ඒක. වැත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය රචනා කරමින් ඉතා සියුම්ව හරීම සියුම් විදිහට මේ සාම්ප්‍රදායික ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව විවේචනයට ලක් කරලා තියෙනවා.